Hi guys, welcome back with the channel. Off season එක officially start කරලා තියෙන්නේ. Next year එකේ plans lock කරලා තියෙන්නේ. Plan එක next year එකේ April වලින් පස්සේ තමයි මම ආයි compete කරන්න plan කරනවා මගේ ඊළඟ level එකේ competition එක. Okay, diet එක start කරලා තියෙන්නේ. Workout එක හරියට තාම plan කරලා නැහැ. මම මේ දවස්වල මගේ workout එකක් shape එක අහන් යනවා. මට හිතන විදිහට weeks point එක බල but next week ඉඳලා coach කෙන් මම අලුත් schedule එක අරගෙන ඒකට තමයි මම workout කරන්නේ. අද අපි ගහන්න යන්නේ chest main muscle එක ඊට පස්සේ little bit of shoulders ටිකක් ගන්නවා. දැන් මේ series එකේදී අපි බලමු කොහොමද off season එකක් යන්නේ, meals යන්නේ සහ මම පුළුවන් හැම වෙලාවෙම මගේ workout එක ඇතුළේ මම කරන exercises වල techniques ඊට පස්සේ breathings අපි workout කරද්දී කොහොමද අපේ mindset එක off season එක focus කරලා තියාගන්නේ මේ වගේ facts ඔක්කොම අපි ටික කතා කරමු. vlogs ටික දිගටම continue වෙයි. Thank you so much videos දිගටම බලනවට සහ comments කරනකොට මම comments වලට අනිවාර්යෙන් පුළුවන් හැම වෙලාවෙකම reply කරන්නම්. සහ ඔයගොල්ලන්ගේ questions තියෙනවා comment කරන්න අපිට. අපි දිගටම ඒවට reply කරන්නම්. plus ඔයගොල්ලන්ට ඕන type එකේ videos ඉස්සරහට ගෙන්න. Okay guys, let's go to the video. Exercise number 1 එක මම ගෙවේ cable crossover එකේ පළවෙනි එක reps 15ක් ගෙවුවම warm වෙන ඊට පස්සේ 8 to 10 තමයි මේ දවස්වල rep range එක ගන්නෙ. working sets 4යි weight එක වැඩි කරගෙනවා. හැම වෙලේම අපි cable crossover එක ගහද්දි chest එක focus කරද්දි අපි core එක tight and lower back tight, chest up කරලා පුළුවන් තරම් chest එකේ muscle එක engage වෙන විදිහට අපි push කරන්න ඕනේ. මොකද අපි elbows වලින් හරි shoulder වලින් හරි press කරන්න ගියොත් chest එක work වෙන විදිය අඩු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් chest muscle එක focus කරලාම push කරන්න හැම වෙලේම. ඔබ එන්නේ? thanks. ඒකද? ඔබ එන්නේ? shape දැන් ආයි පොඩ්ඩක් back. Exercise number 2, barbell decline press. මම පළවෙනි exercise එක ගිහුවේ මගේ lower back එක focus කරලා. මේකෙත් 8 to 10 පළවෙනි දෙක 10 ගිහුවේ. අන්තිම දෙක 8 sets දෙකක් ගේ sets 4යි. ඊළඟට අපි යනවා upper back එක focus කරලා incline ගහනවා. incline අපි පටන් ගන්න පළවෙනි එක cable එකට දාලා ඉවරලා flies ගහමු. ඊට පස්සේ තව upper back එකක් ගහලා ඊට පස්සේ high middle එකට එමු. අපි පෙක් chest එක train කරද්දී normally lower upper middle කියන මේ part තුනම focus කරනවා. ඒතර තමයි fully complete chest එක workout කරගන්න පුළුවන් නිසා හොඳ pump එකක් ගන්න පුළුවන් හැම වෙලාවෙම. සහ අපි workout කරද්දී breathe outs හරියට කරන්න ඕනේ. plus මම හැම වෙලෙම කියනවා වගේ tempo එක control කරන්න ඕනේ. මොකද negative movement එක control කරලා ඉවරලා muscle එක හොඳට contract කරලා තමයි workout එක කරන්න ඕනේ. එතකොට අපිට muscle එකට හොඳ blood flow එකක් ගෙනහැල්ලා workout එක muscle එක හරියට workout කරන්න පුළුවන් වෙන්නේ. Okay, හැමෝම හිතන්නේ competition prep එකේ season එක තමයි වැදගත් part එක කියලා. season එක වැදගත් but අපි off season එක තමයි main thing. මොකද අපි season එකේ අපේ body එකේ අඩුපාඩු හදන්න තියෙන time එක අඩුම තරයි season එකක් කරන්නේ මාස 6කට වඩා අඩු time එකක්. but off season එක personally මම මාස 8ක් 12ක් විතර off season කරනවා. එතකොට අපි season එකේ stage විතර package එකේ weak points මොනවා හරි තියෙනවා නම් muscle වල weaks තියෙනවා නම්
සිමෙට්‍රි එකේ ඉම්බැලන්ස් තියෙනවා නම් මේවා ඔක්කොම මාක් කරගෙන ඒවා තමයි අපි වැඩිපුර ෆෝකස් කරන්නේ ඕෆ් සීසන් එකේදී. ප්ලස් අපේ හිටපු ලයින් අප් එකේ කම්පිටිටර්ස්ලත් එක්ක අපි කම්පෙයාර් වෙද්දී අපේ මොනවද තියෙන අඩුපාඩු, පෝසිං වල අඩුපාඩු, මසල් එකේ බැලන්ස් එකේ හරි සයිස් එකේ හරි මේ තියෙන හැම අඩුපාඩුවක්ම හදන්නේ ඕෆ් සීසන් එකේ. ඕෆ් සීසන් එක තමයි වැදගත් පාර්ට් එක. මොකද මේ මාස 8-10 අපි බොඩි එක හොඳට රීෆීඩ් කරලා හොඳට නියුට්‍රිෂන් දීලා වර්ක්අවුට් එක හරියට බැලන්ස් කරලා කරොත් තමයි අපිට සීසන් එක හොඳට ස්ටාර්ට් කරන්න පුළුවන් වෙන්නේ. සහ මේ අවුරුද්දේ හිටියට වඩා හොඳට ඊළඟ අවුරුද්ද යනවා. මම ගිය අවුරුද්දේ කිව්වනේ මගේ ගිය අවුරුද්ද පැකේජ් එකට වඩා මම මේ අවුරුද්ද කරපු පැකේජ් එක හොඳ එකක් කියලා. මම ඇත්තට මේ වගේ පැකේජ් එකක් ගෙනාවා. සහ මගේ මාස එක කිලෝ 6ක් විතර උඩින් තිබ්බා ගිය අවුරුද්දට වඩා. ඒක ලොකු වෙනසක් බොඩි එකේ. ප්ලස් කන්ඩිෂන් එක හැමදේම ගිය අවුරුද්දට වඩා මම මේ අවුරුද්දේ හොඳ එකක් ගෙනාවා. එතකොට ඊළඟ අවුරුද්දේ මම කලින් කියනා වගේ ඊළඟ අවුරුද්දේ මීට වඩා අමාරුයි සීසන් එක. ඒ කියන්නේ මොකද මේ පැකේජ් එක මීටත් වඩා හොඳ පැකේජ් එකක් ගෙනියන්නේ. මොකද අපි කම්පිටිෂන් කරන ලෙවල් එක සහ ස්ටේජ් එක අපි කම්පීට් කරන ස්ටේජ් එක කියන්නේ අපි ලෙවල් එක හැම වෙලේම ඇමචර් සෙමි ප්‍රෝ මේ වගේ ලෙවල්ස් තියෙනවානේ. ඒ ලෙවල් එක අප් කරනවා. එතකොට ඒ ලෙවල් අප් වෙද්දි අපිට කම්පිටිෂන් එකට එන කට්ටියත් ඇඩ්වාන්ස් ඊට වඩා හොඳ ලෙවල් එකකින්. ඉතින් අපි ලෙවල් එකේ ඉන්න ඇත්ලීට්ස් එක කම්ප්ලීට් කරන කම්පිටිෂන් එක කරන්න අනිවාර්යයෙන්ම අපේ පැකේජ් එක හොඳ උඩ පැකේජ් එකක් ගන්න. ඉතින් මේක තමයි මේ ඊයේ එකේ ගෝල් එක සෙට් කරගෙන ඕෆ් සීසන් එකක් හරියට කරන්න ඕනේ. මොනවා හරි ඕෆ් සීසන් එකේ අපි වැරදි දෙයක් කරොත් එහෙනම් මේක සීසන් එකේදී අපේ ප්‍රෙප් එක ඇතුලේ පැකේජ් එක තමයි හැම වෙලේම බලපාන්නේ. ඇප් එකේ මම කලින් කිව්වා ඇප් එකක් මම ලොන්ච් කරන්න ප්ලෑන් කරලා දෙනවා කියලා. කෝචින් ඇප් එකේ ප්ලෑනින් සෑහෙන ඉවරයි. මම මේ දවස්වල ටෙස්ට් කරන ගමන් තියෙන්නේ මේ තියෙන්නේ මම ක්ලයන්ට් දෙන ඇක්සස් එක. එතකොට මේක එයාට සෙපරේට් ලොගින් එකක් හම්බ වෙනවා. මම මේ දැන් ටිකක් දාලා තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ normally client හම්බෙන dashboard එක. මේක මෙයාගේ workout එක ඊට පස්සේ check in වෙන්නේ කොහොමද? මේකේ check in due කියලා වැටෙන්නේ client ගේ තාම message එකක් නැති නිසා. සාමාන්‍ය මේක check කරන්නේ නැති නිසා. ඊට පස්සේ මේකේ මේ තියෙන්නේ weight එක ඔයගොල්ලන්ගේ weekly progress එකත් එක weight එක කොහොමද අඩු වෙන විදිය පෙන්වන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ calorie කියන්නේ nutrition පැත්ත, macros කොහොමද යන්නේ, protein, carbs, fats කොච්චරක් යනවද මේ තියෙන්නේ. මම දැන් එක්සැම්පල් එකකට දාලා දෙන එක protein දැන් 95 ඊට පස්සේ අර carbs 120යි fats 25යි. දැන් මෙයා තවසේ තාම එක meal එකක්වත් අරන් නැහැ. ඒතර මෙතන 0 වැටෙනවා. meal number 1 එකක් ගත්තා නම් meal number 1 එකේ protein දැන් 20ක් තිබුණා නම් මෙතන 20යි කියලා update වෙනවා. carbs එක update වෙනවා. fats එක update වෙනවා. එතකොට end of the day වා මේක reach කරලා තියෙනවද කියලා මටත් පේනවා, clientටත් පේනවා. plus 3.5 watt එක ගන්න ඕනේ. තාම watt පටන් ගන්න නැහැ. එතකොට මේ කියන watt කොච්චරක් ගත්තද කියලා එක update වෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ workout schedule එක. Monday, Tuesday, Thursday, Wednesday විදියට වෙනවා. ඒකෙත් අර විදියටම දැන් මේකේ මෙයා Thursday workout එක done නම් අතට done කියලා දානවා. time එක ඔක්කොම ටික update වෙනවා. sets ගාන, reps ගාන, exercise ටික මේ විදියට යන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ body weight එක change වෙන විදිය. මේ තියෙන්නේ මෙතන වෙන්නවා week එකට අපේ app එකේ update කරාම කොහොමද weight එක change වෙලා තියෙන්නේ කියලා. intake කරපු විදිය, cardio කරපු විදිය, sets ගාන කරපු විදිය, ඊට පස්සේ අර කලින් වගේ nutrition එකේ summary එක මේ හැම එකම පෙන්නනවා. ඊට පස්සේ මේ දවස් 7කින් දවස් 30කින් 90 days programs plans යන විදියට මේ හැම එකක්ම update වෙනවා. මේ තියෙන්නේ client ගේ overall profile එක. එයාගේ කොච්චර body fat එක තියෙනවද, කොච්චර workout කරලා තියෙනවද, weight එක කොහොමද වෙනස් වෙන්නේ, එයාගේ personal information මේ හැමදේම තියෙනවා. ඉතින් මේක තමයි app එක. මම මේ දවස්වල app එකේ සම්පූර්ණ ඉවරයි. check කරන ගමන් තියෙන ගොඩක් වෙලාවට next year වෙද්දි මම clients වලට මේ dashboard එකේ each client access දෙනවා. ඒගොල්ලන්ට separate password එකක් එක්ක. ඒතර ඒගොල්ලන්ගේ tracking ටික ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්. plus end of the day end of the week මට separate summary එකක් එනවා. මෙයා කොච්චරක් diet එක කරලා තියෙනවද,
කොච්චරක් වර්කවුට් කරලා තියෙනවද ප්ලෑන් එක 100ට කීයක් කම්ප්ලීට් කරලා තියෙනවද හරි ලේසියි එතකොට ට්‍රැක් කරගන්න ක්ලයන්ට් සහ මට සහ මගේ ඉන්න ක්ලයන්ට්ස් කොන්ට්‍රි එක වැඩි වෙද්දි මට ඒගොල්ලන්ව ට්‍රැක් කරන්න හරි ලේසි මේකෙන් ප්ලස් පර්සනලි මම WhatsApp එක through ඒගොල්ලව ගයිඩ් කරා මේ ඇප් එක දුන්නට ඒගොල්ලන්ට පර්සනල් තියෙන ප්‍රශ්න ඔක්කොම WhatsApp එකලා මාත් එක්ක chat කරන්න පුළුවන් කෝල් කරන්න පුළුවන් ඉතින් මේකේ වෙනම කම්පිටිෂන් කරන කට්ටියට වෙනම ෆේස් එකක් තියෙනවා ඒක ඩෑෂ්බෝඩ් එක වෙනස් මේ කම්පිටිෂන් ඩෑෂ්බෝඩ් එක නෙමෙයි මේ ඒගොල්ලන්ගේ මැක්‍රෝස් යන විදිය පෝසිං රූටින් චෙක් කරන ඒවා ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඩේලි ප්‍රොෆයිල් එක ෆොටෝ එක අප්ලෝඩ් කරන විදිය ඊට පස්සේ ෆාස්ට් කාඩියෝ කොච්චරක් ගියාද ඒ හැම එකම මේ ඇප් එකේ ෆැක් වෙනවා මම හිතන්නේ මේ ඇප් එක සෑහෙන්න ක්ලයන්ට්ස්ලා ලේසි වෙයි අපි බලමු next week එකෙන් පස්සේ ඇප් එක ඔයගොල්ලන්ට හම්බුනාට පස්සේ කොහොමද ඇප් එක යන්නේ stay tuned ඔෆ් සීසන් එක ස්ටාර්ට් කරුවා මොකක් ඇවිල්ලා අහන ක්වෙස්චන් එකක් තමයි දැන් හොඳට කනවද කියන එක. ඔව් හොඳට කනවා බට් හොඳට කනවා කියන්නේ අපි සර්ප්ලස් එක මීල්ස් ඉන්ටේක් කරන. එතකොට හොඳට කනවා ඇත්තරම් බට් හොඳට කන්නේ අපි ක්ලීන් මීල්ස් ක්වොන්ටිටි එක වැඩිපුර මීල්ස් නම්බර් ඔෆ් මීල්ස් වැඩි කරනවා. මීල් එකකට තියෙන කැලරි ගාන ඊට පස්සේ කාබ්ස් ගාන සෑහෙන්න හයි යනවා මොකද අපි බොඩි එක හොඳට රිකවර් කරන්න ඕන නිසා. හොඳට කනවා මීන්ස් ඇත්තටම හොඳට කනවා අර ජරාව නෙවෙයි ක්ලීන් පළවෙනි වීක්ස් දෙකේ නම් ඇත්තටම සෑහෙන ස්වීට්ස් දැම්මා ජංක්ස් දැම්මා මීට් එක ඉවරලා මොකද අර සෑහෙන ක්‍රේවිංස් තියෙනවා ඒක නෝමල් සාමාන්‍ය මන්ටිය වැඩිපුර කනවා බට් ඊට පස්සේ වීක්ස් දෙකක් ඉවරෙච්ච ගමන් බෑක් ටු රූටින් ආවා දැන් මම කරන්නේ සාමාන්‍ය මීල්ස් 6ක් 7ක් විතර ගන්නවා දවසට ඒ 6-7ම පියෝ ඒ කියන්නේ ක්ලීන් ගන්නේ chicken and rice beef eggs protein powder ඊට පස්සේ මගේ vitamins ඊට පස්සේ eggs මේවා තමයි දැන් meal එක යන්නේ but quantity එක සෑහෙන්න වැඩි clean කන්නේ quantity වැඩිනවා සහ weekend එකේ cheat meal එකක් දානවා ටිකක් heavy cheat meal එකක් ඒක දවසේ mood එකත් එක්ක change වෙනවා but දැන් එන routine එක සතිය දවස් 6ක්ම clean කරනවා weekend එකේ cheat day එකක් තියා ගන්නවා මේ විදිහට තමයි යන්නේ සාමාන්‍යයෙන් ওই මාස 6ක් විතර ඒක time drain අපි carbs අඩු කරලා සමහර දවස් යනවා high carbs දෙනවා තවත් දවස් වලට ඒක අපි body එකේ condition එක වෙනස් වෙන විදිහ සහ සමහර වෙලාවට body එක stuck වෙනවා එකම තැනක එතකොට අපි පොඩි changes වලට යනවා carbs අඩු කරලා high කරනවා මේ වගේ පොඩි changes යනවා ඉතින් මේ විදිහට තමයි යන්නේ off season කියලා අපි dirty bulk දාගන්න නැහැ මොකද dirty bulk දාගත්ත කියලා වැඩක් නෑ අපේ go වෙන face එක සෑහෙන්න limit වෙනවා ඒක තේරුමක් ඇති දෙයක් නෙවෙයි ඒක නිසා clean bulk කරන එක තමයි හොඳම වැඩේ මොකද සීසන් එක ඔන් කරද්දි ක්ලීන් බල්ක් එකක් ඉද්දි අපිට හොඳ කටින් පේස් එකකට යන්න සෑහෙන සපෝට් වෙනවා. ඒ නිසා හොඳට කනවා but clean. තව එකක් තමයි ඕෆ් සීසන් එකේ දැන් මම සාමාන්‍යයෙන් කම්පිටිෂන් ඉවරලා දවස් දෙකකින් පස්සේ මම කාඩියෝ ස්ටාර්ට් කරා. එතකොට හටියනේ තාමත් කාඩියෝ කරනවාද කියලා අහන තව ක්වෙස්චන් එකක් බට් ඕෆ් සීසන් එකේ කාඩියෝ ඕෆ් සීසන් කියන්නේ අපි අනිවාර්යෙන් කාඩියෝ කරනවා. අපි කාඩියෝ කරන්නේ අපේ heart එකේ health එක වැඩි කරන්න plus අපිට fast කාඩියෝ කරාම අපේ metabolism එක සෑහෙන high කරන්න පුළුවන්. අපිට digest කරන්න සෑහෙන support වෙනවා. ඒ නිසා කාඩියෝ කියන්නේ season off season කියලානේ අපි අනිවාර්යෙන් කාඩියෝ කරන්න ඕනේ. මොකද අපේ ඇතුලේ health එක අපි බලන්න ඕනේ. ඉතින් මේකින්ද recover system මේ හැම එකටම අපි කාඩියෝ කියන එක main thing එකකින්ද season off season නැහැ කාඩියෝ කරනවා අපි අර time එකත් එක්ක කාඩියෝ කරන time එක සහ ඒකේ purpose එක වෙනස් වෙනවා. ඒ වුණාට කාඩියෝ කියන එක අනිවාර්යයි. chest ඉවරයි. chest වලට අපි exercise
5ක් ගියව 1යි 2යි 5යි අපි දැන් ෂෝල්ඩර් එක එක්සර්සයිස් 4ක් විතර කරලා වර්කවුට් එක ඉවර කරනවා. ෂෝල්ඩර් ගන්න පාන එක්සර්සයිස් එක ඉන්ක්ලයින් හැමර් ස්ට්‍රෙන්ත් ෂෝල්ඩර් ප්‍රෙස්. මේක අපි සුපර් සෙට් එක try කරනවා. ක්ලෝස් grip 8ක් ගන්නවා. wide grip 8ක් ගන්නවා. අපි මතක තියාගන්න හැම වෙලාවෙම ෂෝල්ඩර් වලට ප්‍රෙස් කරද්දී අපි අතට ප්‍රෙස් කරනවා. එල්බෝ එක full straight තියන්න චුට්ටක් ඇතුලට ගල්ලා මේ මසල් එක තමයි work කරන්න try කරන්නේ. ඒකින්ද අර injuries අඩු කරගන්න අපි hold එක straight කරන්නේ නැතුව චුට්ටක් ඇතුලට bend කරලා wrist එක straight තියාගෙන තමයි push කරන්න ඕනේ. අනික හැම වෙලාවෙම exercise එක all the way up all the way down full range එක range of motion එක full work කරවන්න ඔයාගේ muscle එක full එක. අනිත් එක තමයි අපි කරන mistake එකක් අපි advanced builders ලාගේ ඒ කියන්නේ pro level එකේ ඉන්න ඔලිම්පියා කරන builders ලා ඉස්සර කට්ටිය මේක half reps ගහනවා සමහර builders ඒක ඒගොල්ලන්ගේ genetics එක්ක ඒගොල්ලන්ට half reps ඒකට කිසි ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන්ගේ muscle එක extreme build වෙලා තියෙන්නේ. ඒකට ඒගොල්ලෝ rep එකේ full range ගියාද half වෙනවද කියලා ලොකු issue එකක් නෑ. ඒක නිසා අපි අපේ genetics දැනගෙන අපි workout කරනවා. ඒක නිසා හැමෝටම Ronnie Coleman වගේ හොඳ genetics තියෙන කට්ටිය අඩුයි. ඒක නිසා අපි full range එක range of motion එක full work කරලා ඔයගොල්ලෝ muscle එකට හොඳ workout එකක් දෙන්න හැම වෙලාවෙම try කරන්න. half reps වලට යන්නේ නැතුව ඒක techniques wise අපි use කරනවා partial reps but අපි හැම වෙලාවෙම අනිත් වෙලාවට full range එකෙන් workout කරන්න tempo එක control කරලා try කරන්න. Who alive can't put me in a box. I redefine any definition you got. I am the tiger, I'm making steps to the top. The flames, I whip it up, you just gotta hand me the rock. Take a seat, you cannot stand it. All I know, the flow harder than a Scotch bunny. Don't try study me, you cannot manage. This ain't what you want, bitch, I'm a fucking phenomenon. This ain't what you want, bitch, I'm a fucking phenomenon. Workout ඉවරයි. Post workout 1 scoop isolate normal routine glutamine gram 5යි. මේකෙන් පස්සේ තව මට මීල්ස් මීල්ස් 4ක් තියෙන ඉතුරුලා. දැන් වෙලාව හරියටම 1:00යි දවල්. 2:00 එකයි 5ට 4:00 එකයි 6:00 එකයි 8:00 විතර මගේ ලාස්ට් මීල් එක ගන්නවා. ඔය ටික තමයි මීල්ස් යන. අද මගේ සන්ඩේ මේ වීඩියෝ ගහන්නේ සන්ඩේ එකක. ඉතින් ඊවිනින් මට මුකුත් කරන්නේ නැහැ, ෆුල් රෙස්ට් යන්නේ. මේ අවුරුද්දේ ගෙන අපේ එක 160 මගේ ඉවෙන්ට්ස් දෙකේම නම්බර් එක ගෝල්ඩ් මෙඩල් සිල්වර් මෙඩල් මේක ගෝල්ඩ් මෙඩල් හම්බෙච්ච එක. ලබන අවුරුද්දේ
තව එකක් ගෙනත් තියෙනවා මෙතනින්. Okay guys, see you.